AOSI ස්විමින් චැම්පියන්ෂිප් 2026 එක්ක අපි එකතු වෙලා ඉන්නේ ලයිව් 24 නාලිකාවත් එක්ක අපි මේ තොරතුරු ලංකාවේ ඉඳන් තායිලන්තයට ඇවිල්ලා කිව්වා කියන කතාව කියනවා කියන කතාවත් ඔබ දන්නවා. ඒ නිසා I think මේ කතාව අරගෙන එන්න ලයිව් 24 නාලිකාවේ ප්‍රධානීතුමන්ගේ එක්ක කතා බහ කරන්න අපි හිතුවා. කොයි විදිහටද මේ යෝජනාව ආවේ, ඒ වගේ මේකේ තියෙන වටිනාකම කොහොමද කියන කතාව. ඒ නිසා දේශමාන්‍ය අසංකාත පතු මහත්මයා අපිත් එක්ක රැඳිලා ඉන්නවා. අයිබෝන්. හොඳයි අපි කැමතියි දැනගන්න ලයිව් 24 නාලිකාව මේ වගේ තනක් එක්ක එකතු වුණා කියන එක ලංකාවේ ඉඳන් තායිලන්තයට එනවා කියන එක ඇක්චුවල් ලේස දෙයක් නෙමෙයි. ඒ වගේම තමයි මේ වගේ තැනක ඇවිල්ලා මේ වගේ වැඩසටහනක් කරනවා කියන එකත් පහසු දෙයක් නෙමෙයි. කොහොමද මේ යෝජනාව ආවේ? එක අවුරුද්දකට කලින් අපිට චානක ඇරයුම් කරා අපි බැංකොක් ආපු අවස්ථාවක ඒත් මේ වගේම උත්සවයකට අයිකොනික් එවෝඩ්ස් උත්සවයට ආපු වෙලාවේ අපේ channel එක බලලා අපි ගැන තිබුණු විශ්වාසය සලකලා අපිට ආරාධනා කරා ලංකාවේ එකම ආයතනය තමයි මාධ්‍ය ආයතනයක් විදියට මෙම ඉවෙන්ට් එක නියෝජනය කරන්නේ. හොඳයි ඒ වගේම තමයි දැන් ඉවෙන්ට් එකට ආවට පස්සේ ඇත්තටම මේ වගේ මාධ්‍යයක් පැමිණීමේ වටිනාකම මේ වගේම අපි දැකපු දේවල් සම්බන්ධයෙන් කතා කරනකොට මේ මොන වගේ දෙයක්ද ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ට කියන්න තියෙන්නේ. අතන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ ගොඩක් දේවල් මෙතන ඉගෙන ගන්න තිබුණා. කිසිම තදබදයක් නැහැ. හැමදේම නීට් එකට පිළිවෙලට කරන එක. ඒක මාස 8ක් තිස්සේ ඉතාමත් හොඳ සැලසුමක් යටතේ ඔවුන් සැලසුම් කරලා ඒ ඉවෙන්ට් එක කිසිම කරදරයක් නැත්නම් දැන් ඔබට පේනවා ඇති තරංකරුවෝ 1900ක් විතර ඉන්නවා. එක්කෙනෙක්වත් පොලිම් එක කොතනවත් ඉන්නේ නැහැ. ඒක අපිට හොඳ අත්දැකීමක් ගන්න පුළුවන් අවස්ථාවක් මේක. හොඳයි ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මෙතනින් එහාට මොනවද ලයිව් 24 නාලිකාවේ ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ වගේම ඔබතුමන්ගේ බලාපොරොත්තු කියන කතාවත් මතක් කරගන්න. ඩිජිටල් ප්ලට්ෆෝර්ම් එකේ ඉස්සෙල්ලාම දැන් අවුරුදු 10කට කලින් තමයි ලයිව් 24 කියන නාලිකාව පටන් ගත්තේ. නමුත් ඒකේ අපි ප්‍රවෘත්ති තමයි මුලින්ම පටන් ගත්තේ. පසුව ඒක ක්‍රමක්‍රමයෙන් මහජනතාව අතරට ගිහලා සමාජ මාධ්‍යයට ගිහලා සමාජ මාධ්‍යයේ සජීවීකරණය. ඒ කියන්නේ වැඩසටහන් ඉවෙන්ට් සජීවීව ගෙනෙන වැඩසටහන් ඉදිරිපත් කිරීම තමයි අපේ මූලික අරමුණනේ. මේ ආරම්භයේ ජාත්‍යන්තරයට ගිය එක මෙතන රටවල් ගණනාවකට යන්න ඉදිරියට අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි බොහොම ස්තුතියි මේ කාර්යබහුල වැඩ කටයුතු අතරතුරේදී අපිට එක්ක සම්බන්ධ වුණාට. ඒ නිසා ඉතින් රැඳිලා ඉන්න ආරාධනා කරනවා AOSI ස්විමින් චැම්පියන්ෂිප් 2026ත් එක්ක ඔබ රැඳිලා ඉන්න අපි ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට ඇවිල්ලා ඔබට තොරතුරු සම්පූර්ණ කරන මොහොතත් එක්ක අපි live 24